ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් හුස්ම එකක් ගනුදෙනු කරන්න ඕනේ. සංචාරය කරන්න නම් හුස්මට හුස්ම අමතක වෙන තරමටම ඇවිදින්න ඕනේ. ජීවිතය කියන්නේම සංචාරයන් ගොඩක එකතුවක්. ජීවිතය කියන්නේ පොතක් නම් ඒ පොත පරණ පිටු එක්ක අලුත් පිටු අලුත් මතක එක්ක කුරුටු ගාන්න ඕනි දෙයක්. සුන්දර මතක කටුක බාධක යන ගමන් තමයි දවසක සංචාරවල මතකයන් විදිහට ඉතුරු වෙන්නේ. හිතා ගන්නවත් බැරි ලස්සන තැන් තිබ්බෙම ළඟා වෙන්න අමාරුම තැන්වල. ඒව වෙනමම ලෝකකවල. හිත නිවන්න පුළුවන් ලස්සන පාරාදීසවල. රැකපැනපු යාළුවෝ කියන්නේ පිස්සුවක්. ලස්සන මතක පිරුණු හුස්ම ගන්නත් අමතක වෙන මතකයක එකතුණු බැඳීමක්. ඉතින් පරිප්පු එක දැන් ලිපේ තියන්න. අර ලිපේ බෑනේ. ඒ ඉතින් අපි සෝදාගත් කල මස් කෑමන සුදුසිය. වතුර වලින්ම ලිපේ තියන්නේ. නෑ නෑ පොල් වතුරේ. පොල් කිරි වලින් නේද? වතුර වලින් ලිපේ දාලා කිරි දාන්නේ ඔහු ගන්න. ඉතින් එන්න එකතු වෙන්න මගේ කතාවට. මේ මගේ කතාව Story of Ishan.